සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලන ඔබ සියලු දෙනාටම. ගජබණ්ඩා YouTube channel එකකින් අදත් මම ඔයාට වටිනා වීඩියෝ එකක් අරගෙනයි ඔයාව හමු වෙන්න ආවේ. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් කියන්න ඕනි channel එක subscribe කරන්න bell icon එක all කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ එකක් ගෙනාපු සැනින් ඔයා ළඟටම ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා. අද කතා කරන මාතෘකාව තමයි මේ වේගහ. වේගහ කියන්නේ මොකද්ද කියලා ඔයා තාමත් දන්නේ නැතුව ඇති. හැබැයි පුංචි කාලේ ඉස්කෝලේදී ගුරුතුමාගේ අතින් වේවැල් කෝට්ටෙන් ඔයා කෝටු පාරක් කාලා ඇති. හැබැයි අද කතා කරන්නේ මේ ඒ කෝටු පාර කාපු වේගහ ගැන නෙමෙයි. වේගස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි හීන් වේ කියලා කියන්නේ. අනිත් එක තමයි මා වේ කියලා කියන්නේ. මේ හීන් වේ වලට කෝටු ගැන තමයි මම ඉස්සෙල්ලා කතා කරේ. දැන් මේ අපි කපන්න යන්නේ මා වේ ගහක්. මේ මාවේ කෝටු වලින් තමයි එක එක විස්තුරු භාණ්ඩ, වේවැල් කූඩ, වේවැල් මල් පෝච්චි, වේවැල් රාක්ක වැනි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. අපි අද කතා කරන්නේ ඒ ගැනත් නෙමෙයි. ඊටත් වඩා එහා ගිය වටිනාකමක් තියෙන ඖෂධීය ගුණයක් ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. රැඳෙන වීඩියෝ එකත් එක්ක දිගටම ඉස්සරහට තමයි වටිනා කියන ටික දැනගන්න පුළුවන් වෙන්නේ. ස්කිප් කරන්න එපා. දිගටම නරඹන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ වේගහ අපිට දකින්න පුළුවන් වෙන්නේ තෙත් කලාපයේ තමයි බහුලවම. සිංහරාජ වගේ වන අඩවි වල මේක බහුලවම දකින්න පුළුවන්. ඔයාලට පේනව නේද මේ තියුණු කටු තමයි මේකේ තියෙන්නේ. පැතලි තියුණු කටු ඇනුනොත් ගොඩක් විසයි. ඉතින් පරිස්සමට තමයි මේක කපා ගන්න ඕනි. මේක අපි මේ පොඩි ගහක් තමයි කපා ගන්න. මේක පඳුරක් වශයෙන් තමයි වර්ධනය වෙන්නේ. මං කිව්වේ නෑ තාම ඔයාට මේ ඇයි අපි මේ වේගහ කපා ගත්තේ කියලා. ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මේක දැන් අපි කපාගෙන මෙන්න මේ ආකාරයට කටු ටික අයින් කරගන්න ඕනි. මේ කටු ටික අයින් කරගෙන අපි මේකේ ගන්න හදන්නේ වේ බඩය. වේ බඩය කියන්නේ වේ ගහේ උඩම ලපටි හරිය. මේ ලපටි හරියේ ඖෂධීය ගුණය බහුලයි. බටහිර වෛද්‍ය විද්‍යාව පැමිණෙන්නට කලින් සිංහල වෛද්‍ය විද්‍යාවේදී මෙම වේ බඩය කුඩා දරුවන්ට මන්ද පෝෂණය නිට්ටාවට සුව කිරීම සඳහා පැරණි වෙද මහත්වරුන් මේ බහුලව භාවිතා කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ මේකේ විශාල ගුණ සමුදායක් තියෙනවා කියලා. ඔයාලට මේ පේනවා ඇති මේ වේ බඩය. මේක තමයි වේ බඩය කියන්නේ. ගහක් කැපුවට පස්සේ සාමාන්‍යයෙන් ඉතා සුළු ප්‍රමාණයක් තමයි මේ වේ බඩය තියෙන්නේ. ඒක මෙන්න මේ ආකාරයට අමුයෙන් ආහාරයට ගැනීම තමයි සිදු කරන්නේ. මේක කිරිම කිරි රසයි. ගොඩක්ම කන්න පුළුවන්. මේ කියන්නේ හොඳ කෑමක්. ඉතින් මේක අද වෙන විට හොයාගන්න නැහැ. හොයාගන්න තිබුණත් මේ ගැන ඇතමුන් දන්නේ නැහැ. ඒක නිසා තමයි දැනුවත් කිරීම සඳහා මේ වීඩියෝ එක අපි ඔයාලට රැගෙන එන්නේ. ඉතින් මේකේ තියෙන පතුරු ආකාරයට තමයි මේ වේ බඩේ තියෙන්නේ. ඉතින් මේක ගලවලා ගත්තට පස්සේදී අනුභව කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගුණවත් රසවත් කෑමක්. ඒ වගේම ඖෂධීය ගුණය ඊට මහා මෙරක් තරම්. ඉතින් ඒක නිසා ඔයාලටත් හොයාගෙන මේක අනුභව කරන්න තියෙනවා නම් දෙසරයක් හිතන්න එපා. ගාන ප්‍රශ්නකුත් නැහැ. කීයක් වුණත් කොහේ තිබ්බත් මේක සල්ලි වලට ගන්නත් නැහැ. මම දන්න තරමින් නම්. ඉතින් ඔයත් මේ වගේ වේගහක් දැක්කොත් හඳුනගෙන මේ ආකාරයට වේගහ කපලා මේකේ වේ බඩය කුඩා දරුවන්ට අනිවාර්යෙන් ලබා දෙන්න කියලා කියනවා. ඒක ඊටාම ගුණවත් රසවත් කෑමක් නිසා වසවිස නැහැ. තෙල් බේත් පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා මේක ඊටාම රසවත් ගුණවත් කෑමක්. අනිත් විශේෂම කාරණය තමයි පැරන්නන් විසින් මේ වේගහක් තියෙන තැනක අනිවාර්යයෙන්ම ජලය තියෙනවා කියලා එයාලා අනුමාන කරනවා. ලිඳක් කැපීමේදී මේ වගේ වේගහක් තියෙන තැනක් වුණොතින් එතන අනිවාර්යයෙන්ම ජලය තියෙනවා කියලා එයාලා දන්නවා. ඒක නිසා ඒ වගේ තැනක තමයි ලිඳක් කැපුවොත් පැරන්නන් ලිඳක් කපන්නේ. ඒ කියන්නේ දියසීරාව යටින් ගලා බසින ස්ථානයක තමයි මේ වේගහ නිර්මාණය වෙන්නේ. වේගහ සාමාන්‍යයෙන් අඩි 200ක් 250ක් තරම් උඩට ආකාශය බලා යන්නත් පුළුවන්. හැබැයි ඒකට වෙනත් ගහක ආධාරකයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ ශාකයක් ගැන තමයි අද අපිවත් එක්ක මේ කතා කරන්නේ. ඉතින් මේ වේ කටුවක් ඇනුනොත් එහෙම සාමාන්‍යයෙන් අඟල් 2ක 3ක වගේ ප්‍රමාණයක් වේ කටුව දිගයි. ඉස්පිරිතාලේ ගිහිල්ලා ගන්න මට්ටමට දක්වා දරුණු වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ දෙයක් කරනවා නම් ඉස්සෙල්ලාම ඔයාගේ පරිස්සමට මේ වැඩේ කරන්න කියලා ආරාධනා කරනවා සියලු දෙනාටම. ඉතින් මේ වේගහේ අනිත් සුවිශේෂී ගුණය තමයි පැරන්නන් විසින් මේක වාණිජ්‍යව එයාලාගේ බඩු මුට්ටු සාදා ගැනීමට
සහ අලෙවි කිරීමට මේක බහුලව භාවිතා කරනවා. මෙන්න අපි කපලා පෙන්නන මේ කොටු තමයි අරගෙන තම්බලා මද පවන වේලගෙන මේවයින් අවශ්‍ය මල් වාස් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සියලුම නිෂ්පාදන සිදු කරන්නේ. ඉතින් මේක සිදු කරද්දී විශාල වෙහෙස මහන්සියක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. විශාල කාලයක් මේ වේකෝට්ටෙන් හදන භාණ්ඩයක් තියාගැනීමේ හැකියාව තියෙනවා. මේ මම ඔයාලට පෙන්වන්න යන්නේ වේකෝට්ටක්. වේකෝට්ටක් කියන්නේ වේ ගහෙන්ම හැදෙන දිගට කටු තියෙන කූරක් වගේ එකක්. මේක සාමාන්‍යයෙන් අඩි 10ක් 12ක් විතර උසට යනවා. මේකෙන් තමයි වේ ගහ ඉහළ ආකාශය දක්වා රැගෙන යන්නේ. ආධාරකයක් විදිහට තමයි මේක භාවිතා කරන්නේ. මේකේ තියෙන කටු වලින් පුරුකෙන් පුරුක අල්ලගන්නවා අපේ ආධාරක ශාකය. ඒක හරහා තමයි මේක ඉහළ ආකාශයට වේගහ රැගෙන යන්නේ. ඉතින් මේකේ පටලවුනොත් එහෙම හරිම සැරයි. පටලවුම් අරගන්න අමාරුයි. ඔයාලට මේ පේනවා ඇති අපි පරිස්සමට තමයි මේ ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා මේ විදිහට නවල පෙන්වන්නේ. ඉතින් හැම තැනම කටු තියෙනවා. මේක රවුමට කටු තියෙන නිසා මේක ඇනුනොත් ඊටාම විසදායකයි. ඒ වගේම ගලව ගන්න අමාරුයි. තුවාල වෙන්නත් පුළුවන්. ඒක නිසා එහෙම කරගන්න නැතුව මේක කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අනිත් කාරණේ තමයි මේ බඩයක් ගන්නව නම් මේ ලොකු ගහක් කපන්න යන්න එපා. ලොකු ගහක් සෑම තැනම මේ ආකාර කටු තියෙනවා. ඊට පස්සේදී වැඩි කාලයක් ගත කරන්න වෙනවා ඔයාලට මේ කටු ටික අරගන්නම. ඒක නිසා මේ කුඩා ගහක් කැපුවට පස්සේදී අපිට වැඩි කාලයක් නැතුව මේ බඩයක් අරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 50ක ග්‍රෑම් 100ක් අතර ප්‍රමාණයක් තමයි මේ බඩයක් මේ වේ ගහක පිහිටලා තියෙන්නේ. අද විශේෂයෙන්ම කතා කළේ මේ ශාකයේ මන්ද පෝෂණය සුව කරන්න පුළුවන් විශාල ගුණ සමුදායක් තියෙන නිසා. ඉතින් මේ වගේ ගස් ආශ්‍රිතව ජීවත් වෙන ගැමි ජනතාවගේ දරුවන්ට මන්ද පෝෂණය හැදිලා කියලා ඔයාලට දැනගන්න කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. මොකද එයාලා දැනුවත් හෝ නොදැනුවත්ව මේ ආහාර අනිවාර්යයෙන්ම අනුභව කරලා තියෙනවා. ඉතින් මේ වගේ වටිනා කියන වීඩියෝ අපි ඉස්සරහට මේ channel එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඖෂධීය ගැන සමුදායක් තියෙන ශාක ගැන. ඒ ගැන අපි පුරාණ පොත්වලින් හොයලා ඒ පිළිබඳ ඒ ශාක හොයාගෙන ඒව ඔයාට අස්කන අපිටම දැක ගන්න පුළුවන් ආකාරයට අපි ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ වීඩියෝ එකක් අතපසු කරගන්න එපා. ළඟටම ගෙන්වා ගැනීම සඳහා channel එක subscribe කරන්න, bell icon එක all කරලා තියාගන්න. මේ සම්බන්ධව වැඩිදුර විස්තරයක් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඉතින් මේ ගැන තවත් කෙනෙකුට දැන ගැනීම පිණිස ෂෙයා කරන්න කියලා ඉතා ආදරයෙන් මතක් කරන ඔබ සියලු දෙනාටම ගජබණ්ඩා YouTube channel එකේ මේ වගේ වටිනා කියන වීඩියෝස් හැමදාම ගේන්න බලාපොරොත්තු වෙනවා. අද දවසට අපි සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. යලිත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාටම.